හායි ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද ලස්සන දවසේ උදේ පාන්දර රසම රස කෑම එකක් අරන් ආවා. මේක හදන්නේ එහා ගෙදර අයියට. අක්ක නැති වෙලාවේ මට හිතුණා අයියට කෑම එකක් දෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ සුදු නැන්දගේ කඩින් සුදු හාල් ටිකක් ගෙනල්ලා මෙන්න මේ විදියට ලස්සනට හොද ගන්න ඕනේ හොඳේ. ඔන්න ඉතින් හොදගත්තා වගේ නෙමෙයි මේ ටික වේල ගන්නත් ඕනේනේ. ඔන්න ඉතින් මං කරේ ගෙදර තියෙන කොට්ටුරේ ගලවලා කොට්ටුරේට දාලා ලස්සනට වේල ගත්තා. වේල ගත්තත් වගේ නෙමෙයි ඉතින් බෙන්ඩර් කප් එකත් කැඩිලා. ඉස්සරහයන් ටිකෙන් බෙන්ඩර් කප් එක ගෙනල්ලා මෙන්න මේ විදියට දාලා කෑලි හිටින්න නැති වෙන බෙන්ඩර් කරගන්නකො. බෙන්ඩර් කරගත්ත ටික කොළපාට පිඟානට දාන් සමන් අයගේ ගෙදරට ගිහින් කොස් ගහට නැගලා කොස් ගෙඩියකුත් කඩන් එනවා. කඩාගත්තා වගේ නෙමෙයි ඉතින් මෙන්න මේ ගානට වල ලියා ගන්න ඕනි හොඳේ. ඊට පස්සේදී මං කරන්නේ ගෙදර කුස්සියට ගිහින් පොල් බෑ අරන් ඇවිල්ලා පොල් ටිකකුත් ගාගෙන වලන්ට දාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේදී අපේ ආච්චිගේ පරණ වළඳ කුස්සිය මුලින් ගෙනල්ලා අර හදාගත්ත පොල් ටික මෙන්න මේකට දාලා ලුණු වතුර ටිකකුත් හදාගෙන ලුණු වතුර ටිකත් හලා ගන්න ඕනේ. ඔන්න ඉතින් ඊට පස්සේදී මගේ ලස්සන ඉතින් හොඳට කවලම් කරගන්න ඕනේ. ඔන්න ඉතින් සුගරි බටිල්ල ලස්සනක් නැත්තම් කවලම් කරන්න නැතුව ඉන්න ඕන නැත්තම් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ හොඳේ. ඉතින් මේ විදිහට කවලම් කරලා ඉවර වෙලා මං කරන්නේ අර බෙන්ඩර් කරගත් හාල් පිටි ටික ලස්සනට දාලා ලස්සනට කවලම් කරගන්නකො. ඔන්න ඉතින් හොඳට කැටි හිටින්න ඕන හොඳේ. නැත්තම් ඉතින් එහා ගෙදර අයියට කන්න බෑ කියේ කැට නැහැ කියලා. ඔන්න ඉතින් මං කරන්නේ ඊට පස්සේදී අර චූටියට ලියාගත්ත කොස් ටිකක් දාගෙන මෙන්න මේ විදිහට කවලම් කරගන්න. ඔන්න ඉතින් ලස්සන පාටට රස කෑම එකක් හදන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අහන්නකො අක්ක එන්න කලින් කෑම එකත් හදන්න ඕන නිසා ඉක්මනට මම මේකත් හදාගත්තා. ඔන්න දැන් ඉතින් අපේ සීයගේ පින්ටු බම්බුව ගෙනල්ලා පිට්ටු ටික ඔක්කොම පිට්ටු බම්බුවට දාගන්නකො. දාගෙන ඉවර වෙලා තද කරන්නේ නැති වෙන ලාවට තමයි දාගන්න ඕන. මේ ඉතින් කොහොම හරි මම මේ ලස්සනට හදාගත්ත පිට්ටු ටික ඔන්න ඉතින් දුවල කුස්සියට ගිහින් කුස්සියේ ලිපෝඩින් තියලා මෙන්න මේ විදියට ලස්සනට හදාගත්තා. දැන් ඉතින් විනාඩි 20ක් 30ක් යනකම් තැම්බෙනකම් බලන් ඉන්න එපයි. ඔක්කොම ටික හදාගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ තැම්බිලා ඉවර වුණාම ගෙදර තියෙන ලස්සනම පිඟාන අරගෙන මෙන්න මේ විදියට හලා ගන්න තමයි හදන්නේ. ඉතින් ඉක්මනට චිකන් හොද්දකුත් අදලා අයියට අක්ක එන්න කලින් කෑම එක දීලා එන්න තමයි යන්න හදන්නේ. ඔන්න ඉතින් එහෙනම් මම යනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඔන්න ඉතින් බුදු සරණයි.